හැමෝටම ආයුබෝවන් වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ජුෂෝ, තෝරෝකු, හන්කෝ කියන ඒ දේවල් ගැන. ඊළඟට තියෙන දෙවෙනි ස්ටෙප් එක තමයි බැංකු ගිණුමක් ආරම්භ කිරීම. පෝස්ට් ඔෆිස් එකෙන් බැංකු ගිණුමක්. දුරකථනයක් සහ සිම්පත් ලබා ගන්නේ කෙසේද යන්නයි. මේක තමයි අපේ තුන්වෙනි ස්ටෙප් එක. හතරවෙනි ස්ටෙප් එක Google Hello Work හරහා ජොබ් හන්ටින් කරන්න ඕනේ. අයිබෝවන් හැමෝටම ජපානයට අලුතින්ම පය තියපු හැම කෙනෙක්වම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. හොඳයි, මේකෙන් අපි කතා කරන්නේ ජපානයේ ගත කරන පළවෙනි ඒ වගේම තීරණාත්මකම සතිය කොහොමද සාර්ථකව පහු කරන්නේ කියලා. අනවශ්‍ය කතා මුකුත් නැහැ. කෙලින්ම අවශ්‍යම දේවල්ට යමු. ඉතින් ගුවන් තොටුපළේ නිලියට ආවට පස්සේ ලොකු හුස්මක් අරන් හිතක සහනයක් දැනෙනවා ඇති. හැබැයි ඇත්තම කතාව පටන් ගන්නේ ඔන්න දැන් තමයි. ජපානයේ ජීවිතයට අත්තිවාරම දාන මේ එන දවස් 7 නම් හරිම වැදගත්. මේ කාරණේ පොඩ්ඩක් හිතේ තියාගන්න ඕන. මේ මුල් දවස් ටිකේ කරන්න තියෙන වැඩ ටික හරියටම කරගත්තොත් ඉස්සරහට එන ප්‍රශ්න ගොඩකින් බේරෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ දේවල් වලට හොඳ අවධානයක් දෙමු. හරි, එහෙනම් අපි බලමු මොනවද මේ කරන්න ඕනේ දේවල් කියලා. මෙන්න අපේ ප්ලෑන් එක. මුලින්ම අපි යනවා නගර කාර්යාලයට. ඊට පස්සේ බැංකු ගිණුමක් හදාගන්නවා. ඊළඟට ෆෝන් එකක් ගන්නවා. ඊටත් පස්සේ part time job එකක් හොයලවා. මේ ඔක්කොම එකතු කරලා තමයි අපේ සතිය අභියෝගය සම්පූර්ණ වෙන්නේ. හොඳයි එනම් පටන් ගමු පළවෙනි පියවරෙන්. හැම දෙයකම ආරම්භය තමයි මේ. ඒ කියන්නේ නගර කාර්යාලය නැත්නම් සිටි ඔෆිස් එක. මේක තමයි අනිවාර්යයෙන්ම මුලින්ම යන්න ඕන තැන. ඉතින් ශියාකුෂෝ හරි කුයාකුෂෝ හරි කියන්නේ හරියට අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ තැනක්. මෙතනදී කරන වැදගත්ම දේ තමයි ලිපිනේ ලියාපදිංචි කිරීම. ඒකට ජපාන් භාෂාවෙන් කියන්නේ ජූෂෝ තෝරකු කියලා. අන්න ඒක තමයි අනිත් හැම දෙයකටම තියෙන යතුරු. මේක නැතුව කිසිම දෙයක් කරගන්න බෑ. මෙන්න තවත් අලුත් දෙයක් හැන්කෝ. මේක නම් ටිකක් අලුත් දෙයක් වෙන්න පුළුවන්. සරලවම කිව්වොත් මේක නම කොටපු සීල් එකක්. ජපානයේ නිල ලිය කියවිලි වලට අත්සන වෙනුවට පාවිච්චි කරන්නේ මේක. නගර කාර්යාලයේ ගාවම මේවා හදලා දෙන කඩවල් තියුවා. ඒ නිසා එකක් හදාගන්න එක අත්‍යවශ්‍යයි. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් සිටි ඔෆිස් එකේ කරන්න තියෙන මෙච්චරයි. තමන්ගේ ප්‍රදේශයේ ඔෆිස් එක හොයාගන්න, ලිපිනිය ලියාපදිංචි කරන්න, හංකෝ එකක් හදාගන්න. අනිත් වැදගත්ම දේ සයිරියු කාඩ් එක පරිස්සමෙන් තියාගන්න. මේක තමයි අපේ මුළු සතියෙම වැඩවල අතිවාරම. හරි, දැන් නගර කාර්යාලයේ වැඩ ඉවරයි. ලිපිනියට ලියාපදිංචි කළා. දැන් අපි යන්නේ ඊළඟ ස්ටෙප් එකට. ඒ තමයි බැංකුවට ගිහින් ගිණුමක් හදාගන්න එක. ජපානයට අලුතෙන් එන කෙනෙක්ට විශේෂයෙන්ම ශිෂ්‍යයෙක්ට ගිණුමක් හදාගන්න ලේසිම සහ හොඳම තැන තමයි යූචෝ ගින්කෝ. ඒ කියන්නේ ජපාන් තැපැල් බැංකුව. ගොඩක් කරදර නැතුව වැඩේ කරගන්න පුළුවන්. Google Maps එකේ පොඩ්ඩක් සර්ච් කරලා බැලුවොත් ළඟම තියෙන ශාඛාව හොයාගන්න එක හරිම ලේසි. හොඳයි, දැන් බැංකුවට යනකොට මේ ටික නම් අනිවාර්යෙන්ම අරගෙන යන්න ඕනේ. ලිපියනිය සටහන් කරපු සයිරියු ක්‍රයිඩ් එක, පාස්පෝර්ට් එක සහ අර අලුතින් හදාගත්ත හංකෝ එක. පේනෝ නේද? එක වෙඩක් ඉවර කරාම තමයි ඊළඟ වෙඩේට යන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අත්‍යවශ්‍යම දෙයක්. ඒ තමයි දුරකථන අංකයක්. මේක නැතුව ජපානයේ ජීවත් වෙනවා කියන්නේ හිතන්නත් බෑ. විශේෂයෙන්ම රැකියාවක් හොයාගන්න නම් ෆෝන් නම්බර් එකක් කියන්නේ නැතුවම බැරි දෙයක්. දැන් ෆෝන් කනෙක්ෂන් එකක් ගන්නකොට ඩොකොමෝ වගේ ලොකු ගණන් වැඩි සමාගම් වලට යන්න එපා. ඒ වගේ මාසික බිල ගොඩක් වැඩි. ඒ වෙනුවට කකුයසු සිම් කියලා කියන අඩු වියදම් විකල්පයක් තෝරගන්න. මේකෙන් මාසකට ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. මේ වැඩේට යන මූලික වියදම ගැනත් පොඩි අදහසක් තියාගන්න. සාමාන්‍යයෙන් දුරකථනයක් සහ සිම් එකක් ගන්න මුලින් 20000ක් 30000ක් විතර අවශ්‍ය වෙයි. මගේ අවවාදය නම් අලුත්ම iPhone එකකට යනවට වඩා අඩු මිල Android ෆෝන් එකක් තෝරගන්න එක තමයි නුවණට හුරු. හරි, දැන් අවශ්‍යම මෙවලම් ටික සූදානම්. බැංකු ගිණුම තියනවා, ෆෝන් එකත් හරි. ඔන්න දැන් තමයි වෙලාව. රැකියාවක් හොයන වැදගත්ම වැඩේට බහින්න. අරුබයිතෝ එකක්. ඒ කියන්නේ part time job එකක් හොයාගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ලේසිම දේ තමයි Google එකේ student part time job කියලා තමන් ඉන්න නගරේ නොමත් එක්ක search කරන එක. ඊට අමතරව town work වගේ නොමිලේ දෙන සංගරා apps බලන්න පුළුවන්. ඒ වගේම රජයේ රැකියා මධ්‍යස්ථානයේ වන Hello Work එකට යන එකත් ගොඩක් හොඳ විකල්පයක්. මෙන්න ගොඩක් වටින දෙයක්. Hello Work එකට කෝල් කරනකොට මේ සරල වාක්‍ය පාවිච්චි කරන්න. මොෂි රියුගකුසේ දෙසුගා අරුබයිතෝ සැගෂිතේයිමසු. ඒ කියන්නේ හෙලෝ, මම විදේශ ශිෂ්‍යයෙක් part time job එකක් හොයනවා කියලා. භාෂාව ගැන පොඩි බයක් තිබුණත් මේක කීප සැරයක් පුරුදු වෙන්න. මේකින් වඩේ ගොඩක් ලේසි වෙයි. අපි දැන් අවසානයේට කිට්ටුයි.
එහෙනම් අපි මේ මුළු ක්‍රියාවලියම පැහැදිලි සතියක් ඇතුළත කරන්න පුරුවන් අභියෝගයක් විදිහට එකට එකතු කරලා බලමු. මෙන්න මුළු සතියේම සැලැස්ම. බලන්න පළවෙනි සහ දෙවෙනි දවස් දෙක වෙන් කරන්න නගර කාර්යාලයේ වැඩවලට. තුන්වෙනි දවසේ බැංකු ගිණුම හදාගන්න. හතරවෙනි දවසේ ෆෝන් එකයි සිම් එකයි ගන්න. ඊට පස්සේ ඉතුරු දවස් තුනේ, ඒ කියන්නේ 5, 6 සහ 7 වෙනි දවස්වල රැකියාව හොයන්න පටන් ගන්න. මේ අනුපිළිවෙල හරියටම අනුගමනය කරන එක හරිම වැදගත්. තුන් එක දෙයක් මතක තියාගන්න මේකේ අරමුණ ලස්සන කතා කියන එක නෙවෙයි ජපානයේ ජීවිතය ආරක්ෂා කරගන්න සාර්ථකව පටන් ගන්න අවශ්‍යම ප්‍රායෝගික තොරතුරු ටික ලබා දෙන එකයි. මේ පියවර ටික හරියටම කරගන්නවා කියන්නේ ජපානයේ ස්වාධීන ජීවිතයක් ගොඩනගා ගැනීමේ මාවතේ ලබා ගන්නා පළවෙනි සහ වැදගත්ම ජයග්‍රහණය. මේකෙන් ලැබෙන ශක්තිය ඇත්තටම ගොඩක් ලොකුයි. ඉතින් මේ සතියේ අභියෝගය දැන් පටන් ගන්නයි යන්නේ. මේ සඳහා හැමෝම සූදානම්ද? නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. ජපානය ගැන උනන්දු නම් ඇත්ත කතාව වෙනුවෙන් මගේ වීඩියෝස් ඕනෑම වෙලාවක බලන්න.